ශ්‍රී ලංකීය වාර්තා අලුත් කරමින් 72 වන ලෝක රු රැජින තරගාවලියේ මල්ටිමීඩියා චැලෙන්ජ් අධීරයේ ආසියානු අනුශූරතාව දිනා ගැනීමට අනුදි ගුණසේකර සමත්ව තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලාංකීය රු රැජිනක් එම තරගාවලියේදී ටැලන්ට්, හෙඩ් ටු හෙඩ් සහ මල්ටිමීඩියා යන ඉසව් ත්‍රිත්වයේ පළමු 20 දෙනා අතරට පැමිණි පළමු අවස්ථාව මෙයයි. ආයුබෝවන්. I'm අනුදි ගුණසේකර. 72 වන ලෝක රු රැජින තරගාවලියට ඉදිරිපත්ව සිටින ශ්‍රී ලාංකීය රු රැජින අනුදි ගුණසේකර සුවිශේෂී සම්දිස්ථානයක් සනිටුහන් කරමින් එහි මල්ටිමීඩියා චැලෙන්ජ් අධීරයේ ආසියාවේ අනුශූරතාව දිනා ගැනීමට සමත් වී තිබෙනවා. එමෙන්ම එම අධීරයේ තරගකරුවන් 108 දෙනෙකු අතුරින් ගෝලීය ජයග්‍රාහකයින් 8 දෙනා අතරටද අනුදි තේරීපත්ව තිබුණා. මල්ටිමීඩියා චැලෙන්ජ් ඉසව්වෙන් ඩිජිටල් වේදිකා අර්ථවත් ලෙස භාවිත කිරීම තුළින් සමාජයට ඵලදායී ලෙස එම සේවා හැසිරවීම ඇතුළු කරුණු මෙහිදී සලකා බැලෙනවා. එම අධීරයේ මෙම ජයග්‍රහණයත් සමග ලෝක රු රැජින තරගාවලියකදී ටැලන්ට්, හෙඩ් ටු හෙඩ් චැලෙන්ජ් සහ මල්ටිමීඩියා චැලෙන්ජ් යන ඉසව් ත්‍රිත්වයේ පළමු 20 දෙනා අතරටපත් පළමු ශ්‍රී ලාංකික රු රැජින ලෙසද අනුදි ගුණසේකර ඉතිහාසගත වනවා. එමෙන්ම මල්ටිමීඩියා චැලෙන්ජ් තරග අධීරෙන් මෙවන් ජයග්‍රහණයක් ලද පළමු ශ්‍රී ලාංකිකයා ලෙසද ඇය ඉතිහාසයට එක්වනවා. 72 වන ලෝක රු රැජින තරගාවලිය මේ දිනවලදී ඉන්දියාවේදී පැවැත්වෙන අතර එහි අවසන් මහා තරගය තෙලංගනාහිදී හෙට පැවැත්වීමට නියමිතයි.